A-level වලින් පස්සේ ඔයා Faculty of Allied Health Science එකට සිලෙක්ට් වෙලා Allied Health Science ඩිග්‍රී එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවද? නැත්නම් දැනටමත් ඔයා කැම්පස් එකකට සිලෙක්ට් වෙලාද ඉන්නේ? පොඩ්ඩක් ඉන්න. ඔයාට කැම්පස් එකේදී ඔරියන්ටේෂන් එකේවත් යුනිවර්සිටි හෑන්ඩ්බුක් එකේවත් ඔයාට කවදාවත් කියන්න නැති රහස් තුනක් තියෙනවා. අද අපි කතා කරමු HS සහ MLS ඩිග්‍රී එකක ඇත්තම ග්‍රවුන්ඩ් රියැලිටි එක ගැන. පළවෙනි දේ තමයි ලැන්ග්වේජ් ෂොක් එක. අපේ රටේ ගොඩක් අය කැම්පස් එන්නේ A-level බයෝ සිංහල මාධ්‍යයෙන් කරලානේ. ඉතින් කැම්පස් එකේ පළවෙනි සෙමෙස්ටර් එකේ ක්ලිනිකල් ලෙක්චර්ස් වල තියෙන බරපතල වචන සේරම එකපාරටම ඉංග්‍රීසියෙන් අහද්දී ඕනෙම කෙනෙක්ට පොඩි ෂොක් එකක් හැදෙනවා. මම මේවා කොහොමද පාඩම් කරන්න කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මෙතනදී ඔයා බය වෙන්න එපා. කාටවත් උපතින් මේ වචන බෑනේ. මේකෙදි මම ඔයාලට කියන දේ තමයි ඔයාලා කැම්පස් එන්න කලින් A-level සිංහල මීඩියම් පොතේ ඉංග්ලිෂ් පොත් හොයාගෙන ඉංග්ලිෂ් ටර්ම්ස් ඉගෙනගෙන එන එක. එහෙම නැත්නම් ඔයා දැනටමත් කැම්පස් ඇවිල්ලා නම් ඉන්නේ මුල් කාලේ ඔයා කටපාඩම් කරන්න යන්නේ නැතුව වචන එකින් එක තේරුම් ගන්න උත්සාහ කරන එක. දෙවැනි රහස තමයි මේක නිකම්ම ලෙක්චර් හෝල් එකකට වෙලා නෝට්ස් ලියලා විතරක් පාස් වෙන්න පුළුවන් ඩිග්‍රී එකක් නෙමෙයි. Allied Health Sciences කියලා කියන්නේ 100% රෝගීන්ගේ ජීවිත එක්ක සම්බන්ධ වගකීම් සහගත වෘත්තියක්. ඒ නිසා ඔයාට කැම්පස් එකේදී පැය ගණන් ලැබ් ඇතුලේ ප්‍රැක්ටිකල් කරන්න වෙනවා. හරිම වෙලාවට ප්‍රැක්ටිකල් බුක්ස් මේන්ටේන් කරන්න වෙනවා. ඒ වගේම දැඩි ඩ්‍රෙස් කෝඩ් සහ පිරිසිදුකම බලාපොරොත්තු වෙනවා. මේ දේවල් මුල් දවස්වල මහන්සියක් පීඩනයක් වගේ පෙනුනට ඔයාව ඇත්තටම ප්‍රොෆෙෂනල් කෙනෙක් කරන්නේ මේ කැම්පස් එකෙන් ලැබෙන ඩිසිප්ලින් එක. තුන්වෙනි සහ වැදගත්ම දේ තමයි රැකියාව වෙළඳපොළ. ලංකාවේ ගොඩාක් ළමයි හිතාන ඉන්නේ HS ඩිග්‍රී එකක් ඉවර කරපු සැනින් රජයේ රෝහලක පත්වීමක් ලැබෙනකන් විතරක් බලාගෙන ඉන්න ඕනි කියලා. හැබැයි ඇත්තම කතාව රජයේ පත්වීම ලැබෙන යම් කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ඔයාගේ දැක්ම පළල් කරගන්න ඕනේ. මේ ඩිග්‍රී එකෙන් ඔයාට ලංකාවේ වගේම ලෝකයේ ඕනෙම රටක ප්‍රයිවට් හෙල්ත් කෙයාර් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකට ඉහළ පෙළේ රිසර්ච් ලැබ් වලට වගේම විදේශීය රැකියා සහ පශ්චාත් උපාධි අවස්ථාවන් වලට යන්න විශාල දුරට විවෘත වෙනවා. ඔයා කරන්න ඕනේ කැම්පස් එකේ ඉන්න කාලෙදිම සබ්ජෙක්ට් නොලෙජ් එකට අමතරව ඔයාගේ ස්කිල්ස් සහ ඉංග්‍රීසි කමියුනිකේෂන් එක දියුණු කරගන්න එක. ඉතින් ඔයා මේ වෙනකොට සිලෙක්ට් වෙලා ඉන්නේ මොන ෆැකල්ටි එකටද? නැත්නම් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොන වෘත්තියටද කියලා පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මගේ channel එක අමතක නොකර subscribe කරන්න. මේ වගේ තව වීඩියෝ නරඹන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්න අලුත් වීඩියෝ එකකින් ආයෙම හම්බෙමු.